යශෝදරා රහත් තෙරණිය පිරිනුවන් පාණ්ඩ යන වෙලාවේ 500ක් භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මගේ අතින් ඔබ වහන්සේ එදා දීපංකර පාදමූලයේ පෙරම් පුරන්න පටන් ගත්ත දාපටන් මම ඔබ වහන්සේත් එක්ක ආවා. ඔබ වහන්සේත් එක්ක ඇවිල්ලා ඔබ වහන්සේත් එක්කම සම්බුදු බව පිණිස උපකාර කරගෙන ආවා. මේ ලෝකේ අපි ඔක්කොම බුදුරජාණන්සේගෙන් පිහිටක් හොයාගෙන එනකොට මේ ලෝකේ එක්කෙනෙක් සම්බුදු බවට උපකාර කරගෙන එනවා. එත්ම යශෝදරා තෙරණිය. ඒ යශෝදරා උත්තමාවිය සම්බුදු බව පිණිස කියනවා මං ඒ කාලේ වෙස්සන්තර ජාතකයේ ඔබ වහන්සේ දරුවෝ දන් දෙනකොට මාත් ඒ දරුවෝ දන් දුන්නා. ඔබ වහන්සේ රාජ්‍ය දන් දෙනකොට මං එක සිතින් අනුමෝදන් කළා. ඔබ වහන්සේ බඹසර රකින්නට මම බඹසර රැක්කා. හැබැයි ස්වාමීනි කුස ජාතකයේ ඔබ වහන්සේ මං වෙනුවෙන් දැලිවලන් හොදනකොට මට ඒක දරා ගන්න බැරි වුණා. මං ඔබ වහන්සේට දුෂ්ට වචනයෙන් බැන්නට ඒවට මට සමා වෙන්න. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ රාජ්‍යයට ඇවිල්ලා අර කුසාවතිය අත්තරලා මගේ රාජ්‍යයට ඇවිල්ලා ඔබ වහන්සේ ඇත් ගාලේ බිම නිදාගෙන ඉන්නවා කියලා දැනෙද්දි මගේ ඇඟපත දණ්ඩ පටන් ගත්තා. මං ඇඳෙන් නැගිටලා මමත් බිම නිදිය ගත්තා. එහෙම මම කළා. ඒ මගේ අතින් දැන හෝ නොදැන වෙච්ච වරදට ස්වාමීනි මට සමා වෙන්න. ස්වාමීනි කුම්භකාර ජාතකේ ඔබ වහන්සේට නොකියාම මං ඔබ වහන්සේට දරුවා බාර දීලා මං ඔබ වහන්සේට නොකිය පැවිද්දට ගියා. ඒ නොකියා ගියේ එකට මට සමා වෙන්න. කොච්චර බිරිඳක් විදියට සත්පුරුෂ වුණා. ඒ වගේම බන්ධන ජාතකයේදී ඔබ වහන්සේ තපසට යනකොට මාත් ඔබ වහන්සේත් එක්කම ආවා. ඒ කිව්වා යශෝදරාවනි ප්‍රාතිහාර පාන්න කිව්වා. මහා ප්‍රාතිහාර පාලා ওই විදිහට විස්තර කියලා ස්වාමීනි ඔබ වහන්සේගේ සිතින් කයින් වචනෙන් සංසාරේ පුරාවටත් මගේ අතින් වරදක් වුණා නම් ඒ වගේම ස්වාමීනි දැන් ප්‍රාතිහාර දක්වද්දිත් යම්කිසි වරදක් වුණා නම් ඒ සියලු වරදට සමානයි කියලා බුදුරජාණන්සේගේ සිරිපා වැඳලා බුදුරජාණන් වහන්සේට කලින් අවුරුදු 2කට කලින් අවුරුදු 78ක් වෙනකොට යශෝදරා තෙරණිය පිරිනුවම් පෑවේ අපේ සාතුරුනාසී පිට. අපේ බුදුරජාණන් වහන්සේ ඔක්කොම දරන් හිටියා. ඒ අකම්පිත සිත් ඇති යශෝදරාවන්ටද සසරින් එතර වෙන්න මඟ කියාදී. රාහුල කුමාරයාටද මඟ කියාදී. අපේ සාතුරුනාසීතුන් ලෝකෙටම පිළිසරණ වෙච්ච බුදුරජාණන් තමයි මේ. බුදුරුව මෙච්චර අසිරිමත්මයි. බුදුවරුන්ගේ ධර්ම කාය ගැන කවර කතාවද?